වලහෙක්. තදි වලහෙක්. මේ ඉන්නේ ස්ලෝවේනියාවේ කඳුකර වලස. මෙයා සංරක්ෂණය කරපු වලහෙක්. ඇත්ත සතාගේ සයිස් එකටම මෙයාලා හදලා තියෙනවා. බලන්නකො ලස්සන පුළුම් බෝලයක් වගේ. බලන්නකො නියපොතු. හරි ලොකු නියපොතු තියෙන්නේ. මගේ ඇඟිල්ලකට වැඩිය ලොකුයි නියපොත්තක්. ඉතින් හිතන්න මෙයාට කේන්ති ගියොත් කොන වගේ තත්වයක් වෙයිද කියලා. මම අද ඔයාලට පෙන්වන්න යන්නේ මේ කඳුකර ජීවත් වෙන සත්තු සංරක්ෂණය කරලා හැමෝටම බලන්න පුළුවන් විදිහට මෙයාලා ලස්සන්ට ඒක හදලා තියලා තියෙන හැටි. මේ කඳුවල ජීවත් වෙන කුකුලෙක්. කළු කුමෙක්ට වැඩිය පොඩ්ඩක් පොඩි ලොකුයි මොනරෙක් වගේ. හරිම ලස්සන සද්දයක් තියෙන මේ කඳුකර කුකුලා. එතකොට මේ උකුස්සෙක් ඉන්නවා මෙතන. කඳුවල ජීවත් වෙන රාජාලියෙක්. එතකොට නරියෙක් ඉන්නවා. බලන්නකො තැඹිලි පාට ලස්සන නරියා. අර කාටුන් වල ඉන්නා වගේනේ. ඊට පස්සේ ඉන්න මේ කඳුකර එළුවෝ జాතියක්. මෙයාලා ඉන්නේ මේ කඳු මුදුන් වල විතරයි. ඇල්ප්ස් කන්දේ ජීවත් වෙන එළුවෝ. පොඩි එළු පැටියෙක් ඉන්නවා. ඊට පස්සේ අපි පෙන්වන්න යන්නේ ඔයාලට මේ අර කාටුන් වල ඉන්නේ අර බතල ගෙඩි වගේ ලස්සන ලේන්නු జాතිය. මේ ඉන්නේ යාලා. මෙයාලත් මේ ඇල්ප්ස් කඳුකරේ ජීවත් වෙනවා. හරිම ලස්සනට මෙයාලා ඒ සංරක්ෂණය කරලා තියෙනවා ඒ සත්තුන්ව. අනිත් කට්ටියට බලන්න. මෙතන තියෙන මේ බටන් එකක්. ඒ බටන් එක අපි ප්‍රෙස් කරාම මේ සත්තුන්ගේ සද්දය අපිට අහන්න පුළුවන්. මෙතන තියෙන ප්‍රෝග්‍රෑම් එක. බලන්නකො සද්දේ. මේ එළුවා. Baby. Yastreb. Wait, yastreb. Kukusa. Betelin? Betelin. මේ ඉන්නේ කුකුලා. කුකුලාගේ සද්ද බලමුකෝ. Dehur. This is the one more time. Nariya. Hey? නරියා. සමහර වෙලාවට මේ ඔක්කොම බටන් ප්‍රෙස් කරාම මේවා ස්ටක් වෙනවා. Is he? Raspberry? Yes. මේ ඉන්නේ ඇල්ප්ස් වලසා. බලන්නකො ලස්සන. කොහොමද වලස් මොටා? එන නියපොතු nails. Look. මේ බලන්නකො නියපොතු මුගේ. ඇඟිල්ලකට වැඩිය ලොකුයි අපේ. වලස් තලියා. ඉතින් එහෙනම් මේ වගේම ලස්සන වීඩියෝ එකකින් අපි ආය හම්බ වෙමු. සුබ දවසක් ඔයාලට.